අයිබෝවන් ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කරන සිදුවීම් තියෙනවනේ. හැබැයි එකම එක රැයකින් බිලියන ගානකගේ ඇදහිල්ලේ මුළු පදනමම සදාහටම වෙනස් කරන්න පුළුවන්ද? අද අපි කතා කරන්න යන්නේ ඉස්ලාමීය ඉතිහාසයේ තියෙන අන්න ඒ වගේ ආශ්චර්යමත් ඇත්තටම අද්විතීය ගමනක් ගැන. ඒ තමයි ඉස්රා සහ මිහ්රාජ්. ඔව් මේ ප්‍රශ්නේ ගන්න පොඩ්ඩක් හිතමු. එකම එක රැයක් ඒ එක රැයක සිදුවීමට පුළුවන්ද බිලියන ගානක මිනිස්සුන්ගේ ඉතිහාසය විතරක් නෙවෙයි දෛනික ජීවිතය පවා හැඩගස්වන්න? පුදුමයි නේද? හැබැයි ඉස්ලාමීය විශ්වාසයට අනුව නම් උත්තරේ තමයි ඔව් පුළුවන්. අන්නේ පුදුමාකාර සිදුවීම තමයි ඉස්රා සහ මිහ්රාජ් කියන්නේ. මේක නිකන් කතාවක් විතරක් නෙමෙයි. නෑ මේක මුස්ලිම් වරුන්ගේ ඇදහිල්ලේ එයාලගේ බලාපොරොත්තුවේ ඒ වගේම දෙවියන් එක්ක තියෙන සම්බන්ධතාවයේ හරිම කේන්ද්‍රීය වැදගත්ම සිදුවීමක්. හැබැයි මේ ආශ්චර්ය නිකන් සිද්ධ වුණ දෙයක් නෙවෙයි. ඒකට පසුබිමක් තිබුණා. මේක සිද්ධ වෙන්නේ මුහම්මද් නබිතුමාගේ ජීවිතයේ හරිම දුෂ්කර කාලයක. එතුමාට තමන්ගේ ආදරණීය බිරිඳ වගේම එතුමාව ආරක්ෂා කරපු මාමවත් නැති වෙලා හිතාගන්න බැරි තරම් පීඩනයකින් ශෝකයකින් හිටපු වෙලාවක. ඉතින් මේක හරියට අන්ත අඳුරකෙද්දී එකපාරටම පත්තු වුණු ආලෝකයක් වගේ දෙයක්. මේ ගමන ගැන කතා කරද්දී තියෙන ගැඹුරුම කාරණයක් තමයි ඒකේ තිබුණු ද්විත්ව ස්වභාවය. ඒ කියන්නේ මේක නිකම්ම හීනයක්වත් ආත්මික අත්දැකීමක් විතරක්වත් නෙවෙයි. නෑ. විශ්වාස කරන විදියට මේක ශරීරය සහ ආත්මය කියන දෙකම එකට සම්බන්ධ වෙලා ගියපු භෞතික යථාර්ථය පවා ඉක්මවපු සැබෑ ගමනක්. අන්න ඒකයි මේක මහා ආශ්චර්යයක් වෙන්නේ. හරි. එහෙනම් අපි බලමු මේ ගමන කොහොමද සිද්ධ වුනේ කියලා. මේ ගමන කොටස් දෙකකින් තමයි සමන්විත වෙන්නේ. පළවෙනි කොටසට කියනවා ඉස්රා කියලා. මේක තමයි භූමික ගමන. මේකෙදී එකිනෙකට වෙනස් වුණාට ප්‍රධාන ආබ්‍රහමීය ආගම් තුනටම හරිම පූජනීය නගර දෙකක් සම්බන්ධ වෙනවා. ඉස්රා මේ වචනේ තේරුම තමයි රාත්‍රී ගමන. හිතන්නකෝ එකම එක රැයකින් ඒ කාලේ හැටියට මාස ගාණක් යන දුරක් මක්කමේ පූජනීය පල්ලියේ ඉඳලා ජෙරුසලේමේ තියෙන අලක්ෂා පල්ලිය දක්වා නබිතුමාව ආශ්චර්යමත් විදිහට අරගෙන යනවා. මේක ඇත්තරම මිනිස් හැකියාවෙන් සම්පූර්ණයෙන්ම ඔබට ගියපු දෙයක්. හරි. දැන් ජෙරුසලම්ට ආවා. එතනින් තමයි ගමනේ දෙවෙනි ඈත්සටම ඊටත් වඩා විස්මිත අධිර පටන් ගන්නෙ. ඒකට කියන්නේ මිහ්රාජ්. ඒ කියන්නේ ස්වර්ගීය ආරෝහණය. මේක පොළොවේ සීමාවන් ඔක්කොම පහු කරගෙන ඉහළට යන ගමනක්. මිහ්රාජ් කියන වචනේ තේරුම ආරෝහණය නැත්නම් උඩට නැගීම. ඉතින් ජෙරුසලමේ ඉඳලා නබිතුමාව සප්ත ස්වර්ගය හරහා ඒ කියන්නේ පැවැත්මේ තියෙන විවිධ දිව්‍යමය තල හරහා ඉහළටම අරගෙන යනවා. මේක තමයි භෞතික ලෝකයෙන් එහාට ගියපු මේ ආධ්‍යාත්මික ගමනේ උච්චතම අවස්ථාව. ඉතින් මොකද්ද මේ ස්වර්ගීය ගමනේ අරමුණ? ඒක තමයි නබිතුමාට දේව බලය සහ සත්‍යය ගැන දිව්‍යමය සලකුණු පෙන්වීම. හිතන්න අර දැඩි ශෝකයෙන් හිටපු එතුමාට මේක දෙවියන්ගෙන් ලැබුණු ලොකු සැනසීමක්, තහවුරු කිරීමක් වුණා. ඒ වගේම විශ්වයේ සැබෑ යථාර්ථය ගැන ගැඹුරු අවබෝධයක් ලබා දුන්න මොහොතක්. හොඳයි අපි මේ සම්පූර්ණ සිදුවීම පැහැදිලි පියවර 4කින් පොඩ්ඩක් බලමු. 1. මක්කමේ තිබුණු අර අසීරු කාලයෙන් තමයි ගමන පටන් ගන්නෙ. 2. ආශ්චර්යමත් විදිහට ජෙරුසලමට යනවා. 3. එතනින් ස්වර්ගයට ආරෝහණය වෙනවා. 4 වෙනියට සහ අවසානයට සියලුම ඇදහිලිවන්තයන්ට හරිම තීරණාත්මක දිව්‍යමය අණක් ලැබෙනවා. ඉතින් මේ හිතාගන්නවත් බරි ගමනේ උච්චතම අවස්ථාවේදී නබිතුමා ආපහු පොළවට අරගෙන ආවේ මොකක්ද? ඒක නිකම්ම දෙයක් නෙවෙයි. ඒක සිල්ලුම ඇදහිලි වන්තයන්ට ලැබුණු සදාකාලික හරිම ගැඹුරු දායාදයක්. ඒ දිව්‍යමය අණ තමයි ඉස්ලාම් දහමේ ප්‍රධානම කුළුණක් වෙන දවසකට 5 වතාවක් ඉටු කරන සලාතය. ඒ කියන්නේ දෛනික පස්වේල් සලාතය. ඕ ඉස්රා සහ මිහ්රාජ් ගමනේ සදාකාලික උරුමය වුණේ අන්න ඊයේ පස්වේල් සලාතය. මේක නිකම්ම චාරිත්‍රයක් නෙවෙයි. මේක දවසේ નિયમિત වේලාවල් 5කදී ඇදහිලිවන්තයෙකුට දෙවියන් එක්ක සෘජුවම සම්බන්ධ වෙන්න ලැබුණු මාර්ගයක් විදිහටයි සැලකෙන්නේ. එහෙනම් අපි මේ සිදුවීම් ටික එක පෙළට ගත්තොත් මුලින්ම දුෂ්කර කාල පරිච්ඡේදයක්. ඒක තමයි පසුබිම. ඊළඟට ඉස්ලාමීය දිනදර්ශනයට අනුව රජබ් මාසයේ 27 වෙනිදා රෑ මේ ආශ්චර්යමත් ගමන සිද්ධ වෙනවා. අවසානයේදී ඒකේ උරුමය විදිහට දෛනික පස්වෙල් සලාතය ස්ථාපිත කරනවා. හරිම පැහැදිලි නේද? මේ කියමනේ නර පරිවර්තනය හරිව ලස්සනට පැහැදිලි වෙනවා. භූමික දුෂ්කරතාවයේ මොහොතක ඉඳලා ස්වර්ගීය සලකුණු දැකීම දක්වා ගියපු මේ ගමන මුළු ගෝලීය ඇදහිල්ලකටම පදනම් වුණු පිළිවෙතක් ස්ථාපිත කළා.
ඒ කියන්නේ පෞද්ගලික ශෝකයකින් පටන් අරන් මුළු ලෝකෙම ප්‍රජාවකට ලැබුණු දිව්‍යමය දායාදයක් දක්වා ගියපු ගමනක් මේක. ඉතින් අවසාන වශයෙන් අපි මුලින්ම ඇහුව ප්‍රශ්නෙටම ආයෙත් යමු. හැබැයි පොඩ්ඩක් වෙනස් විදිහටට. එකම එක රැයක සිද්ධ වුණු අසිරිමත් සිදුවීමක් කොහොමද අදටත් බිලියනයකට වඩා වැඩි මුස්ලිම් ප්‍රජාවකගේ දෛනික ජීවිතය එයාලගේ දවසේ රිද්මයම හැඩගස්වන්නේ. අන්න ඒක තමයි ඉස්රා සහ මිහ්රාජි අදටත් නොනැසී පවතින බලපෑම.